හෙලෝ කොහොමද ඔයාලට අද අපි මේ දවස පටන් ගන්නේ ගොඩක් සතුටින්. අද එළියේ වහින්නෙත් නෑ. ඒ වෙනුවෙන් ලස්සන අවුවක් තියෙනවා. අපි කරන්න හදන දෙයට ගොඩක් වටිනවා. අද කොහෙද යන්නේ අපි? කොහෙද අපි යන්නේ? කොහෙද යන්නේ? කොහෙන් අපි? අක්කා වයරන් යන්නේ? නංගි බබා උදෙන්ම නැගිටින්නේ අක්කව හොයාගෙන. කෙලින්ම යන්නේ අක්කා නිදාගන්නේ කාමරේට. අක්කා බබා නිදාගන්නේ ගෙස්ට් රූම් එකේ. එයා ඒ ඇඳට හරිම කැමති. එයාගේ ඇඳ වගේ පොඩි නැහැලු. ඉතින් මං හිතන්නේ එයාගේ බෙඩ් එක මාරු කරන්න කාලේ ඇවිත් වගේ. සූ එකට යනවාද? එමාගේ පළවෙනි පාර. Kau dengar apa yang dat madin? Emma, c'est pas là pour Emma, les dents. Ya, Emma, c'est pas là. hen sudah. Udah pandai teacher ni tamai last week. Abi passe කරු මෙන් passe. අපි හතර දෙනාම දවසක් පටන් ගන්නේ හොඳ shower එකක් අරන් තමයි. දැන් ලීව් shower එක ගන්නකම් මම ලෑස්ති වෙනවා. නංගි බබා නම් තාත්තත් එක්ක තුරුල් වෙලා ඉන්නවා. අපේ ගෙදර නම් එක්කෙනෙක් ඉන්නවා shower එකක් ගද්දි පැයක් විතර යනවා. So කොණ්ඩේ පොඩ්ඩක් dirty ඒ නිසා කිසි volume ගැටියක් නැහැ. කරන්න දෙයක් නැහැ. දැන් වෙලාවකුත් නැහැ. ප්‍රොජෙක්ට් එක ලෑස්තිත් නැහැ. ඉතින් මේම යමු. Let's go. රැට නිදා ගන්න කලින් මම මේ වගේ නංගි බබාගේ කිරියකට අවශ්‍ය දේවල් ඔක්කොම කාමරේ තියා ගන්නවා. එතකොට එයාගේ උදේ කිරි වෙලාව පරක්කු වෙන්නේ නැහැ. අක්කා බබා නම් උදේට එක කොණ්ඩ මෝස්තර ඉල්ලනවා. අද නම් සිම්පල් එකක් ඉල්ලුවා. ඒක හොඳයි. මොකද අද චුට්ටක් පරක්කුයි. Wow, hi Ken. Hi. Shoy, listen it. මේ තාම මේ සීතලයි. ඉතින් අද දවසම අපි එළියෙන් නිසා මම දැම්මා මේක තමයි යාගේ යට ඇඳුම. මේක තමයි අපි ස්කී ගියාම දාන්නේ. මේක දැම්මාම චුට්ටක්වත් සීතල දැනෙන්නේ නැහැ. මේක උඩින් නෝමල් ඇඳුම් නැත්තම් ස්කී කිට් එක කොම්බිනේෂන් එක නැත්තම් දාන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ගොඩක් කාස සීතල කඳු පැති වලට යන්න. ඉතින් අපි මේ කිට් එක අපි හතර දෙනාටම අනිවාර්යෙන් අරන් යනවා. So, අපි යන්. Let's go. ඔයාලට ඇහෙනවද මේ ළමයිගේ සද්දේ? අපි ආසම සද්දයක් තමයි ඒක. අපි දන්නවා මේ ළමයිගේ සද්දේ ජීවිතේ කාලෙම තියෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට එක තප්පරයක් කැලත් එක්ක ගොඩක් වටිනවා. ඕකේ දැන් ළමයි දෙනා කනවා. ප්‍රගිත් ගියා බල්ලව එළියට දාලා එන්න. දැන් මම බෑග් එක ප්ලෑස්ටි කරන්න ඕනේ. this one. මේ එමාගේ බෑග් එක මොකද දැන් තාම එමා අපි කන විදිහට කන්නේ නැහැ. ඉතින් අපි එළියට ගියාම එයාගේ බේබි ෆුඩ්ස් ගන්නවා. ඒක ලේසි. එතකොට මට ෂුවර් එයා කනවා කියලා. ඒ වගේම කාරි ඉවරයිද? Okay. ඒ වගේම කිරි බෝතලේ ඒ ඔක්කොම ලෑස්ති කරලා තමයි අපි දැන් යන්න හදන්නේ. Madame, viens ta compote. Et tu manges de croissants, papa? Enlève un croissant pour maman. Moi, je veux pas. Mais papa, tu vas grossir. Mais tu vas grossir, papa. Montre. Tu donnes à ta fille. Je vais dire, pas parce que... Et moi, pourquoi j'en ai pas? Voilà.
තාත්තට කන්න බෑ නිදහසේ. ඔයාලට ඇත්තම කියනවා නම් හස්බන්ඩ් ගෙදර ඉන්නකොට මට නම් හරිම නිදහස්. මොකද කෙල්ලෝ දෙන්න තාත්තගේ ඇඟේම එල්ලිලාමයි ඉන්නේ. ඕකේ ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි පාකින් ප්ලේස් එකක් හොයනවා. දුර වෙටි නැද්ද මෙතන? ඕකේ. Hi. අද මං ගිතුවේ වෙදර් එක චුට්ටක් සීතල වෙයි කියලා. ඒත් අද සනීපයිනේ එළියේ. මෙයා ජැකට් එකක් ගත්තෙත් නෑ. මෙයා රත් කොට ජැකට් එකක් ගත්තේ. මොකද ඒ තරම් සීතල නැති නිසා. එන්න ඔයගොල්ලන් පෙන්නන්න මේ පැත්තේ කොහොමද කියලා. මේ තමයි Porte Vincennes කියන්නේ. අපි දැන් ආවේ Vincennes zoo එකේ. මෙහි කියන විදිහට zoo එක. Oui. දැන් ඔයගොල්ලන්ට පේනවා අර ගලක් වගේ නේද? ගලක් වගේ මෙතන පේනවා. ඒක තමයි ඒක zoo එකේ මැද්දේ තියෙන එකක්. මේකේ ඇතුලේ ඒගොල්ලන් අදලා තියෙනවා ලස්සනට ක්ලයිමේට් එකත් ඔක්කොම අදලා අර රස්නේ පැතිවල වල ඉන්න සත්තුන්ට කෙනෙක් කියන්නේ ඒගොල්ලන්ගේ ටෙම්පරේචර්. ඔව්. ඒක හරිම ලස්සනයි මම ගොන් පෙන්නන්නම්කෝ. Hello. Hello. Today the new maquillage. Okay guys අපි ආවා. ඉතින් අපි හිතුවා වගේම රස්නේ නන්නේ පොඩ්ඩක් සීතලයි ජැකට් අනිවාර්යෙන් දාගන්න ඕනේ. අපේ පාකින් ප්ලේස් එක පොඩ්ඩක් දුර තියෙන්නේ. ඉතින් යමුකෝ දැන් zoo එකට. මේ තමයි ඉන්ට්‍රන්ස් එක. දැන් මෙතන බෑග් චෙක් කරනවා. අනිවාර්යෙන් අපේ ෆැමිලි ෆොටෝ එක ගන්නම ඕනේ විසිට් එක පටන් ගන්න ඉස්සෙල්ලා. මේක ටුවර් එක කරන්න කිලෝමීටර් 4ක ගමනක් තියෙනවා. එහෙනම් එන්ජොයි කරමුකෝ. මුළු පාක් එකේම මේ වගේ පොඩි පොඩි සෙල්ලම් තියෙනවා ළමයිට. ඒ කියන්නේ ඒ සෙල්ලම් වලින් ඒගොල්ලන්ට ගොඩක් දේවල් උගන්වනවා. ඒ කියන්නේ සත්තු ඉන්න තැනවල්, සත්තු කන බොන දේවල්, ජීවත් වෙන විදිය. ඒ වගේ දේවල් මෙතන. යන් සුදු. මේ තියෙන්නේ zoo එකේ ප්ලෑන් එක. දැන් අපි ඇතුල් වෙන්නේ මෙතනින් ඇතුල් වෙලා අපි මේ පැත්තට ගිහිල්ලා තමයි මේ ඔක්කොම කරලා තමයි. දැන් අපි ඉන්නේ උඩ මෙතන. දැන් අපි යනවා එළියට. Ça c'est pour boire du café, ça c'est au cas où on est blessé, ça c'est les Okay guys අපි ආවා දැන් souvenir shop එකට. මෙතන තමයි මං හිතන්නේ ගොඩක්ම වෙලාව යන තැන. මොකද ලීෆ්ට පෑ ගානක් යනවා මොකක් හරි souvenir එකක් ගන්න. අපි කොහි ගියත් එයාට කියනවා souvenir එකක් ගන්න කියලා. එයාට සන්තෝෂයිනේ. ඒත් ඉතින් වෙලාව තියලා එන්න ඕනේ. කතරේ ලීෆ් කියන දේ ඇහුවොත් එහෙම මේ මුළු කඩේම තියෙන බඩු ටික ගන්න වෙයි.
මමත් එක්ක යද්දී මම එයාට කියන්නේ එයාට මොකක් හරි දෙකක් තෝරන්න කියලා. එතකොට ලේසි. වෙලා නම් යනවා ඒත් ලේසි. Voiture. Non. Tiens, prends la photo. අපිට ෆොටෝග්‍රාෆර් කෙනෙක් හම්බුණා. එයා ගත්ත ෆොටෝස් 60ක්. ඒ 60ම දුන්නා. අපි එක ගෙවලා ගත්තේ. එතකොට එකක් දෙනවා print කරලා. අන්න මේක. නංගි බබා නම් චුට්ටක් අවුට් ගිලේ ඉන්නේ. ලීව් ගත්තා. මේක ගත්තා. මේක ගත්තා. මේ නංගිද ගත්තා. මේ මට බුක් මාක් එකක්. Hey. Sorry. මේ ජැකට් එක වහන්න පුළුවන්ද? එක්කෙනෙක්ට මහන්සි. Vicky. ඔයාට. C'est moi. Hey. Ayang papa bilangin na pirik. Okay guys, එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. Thank you මේ වීඩියෝ එක බැලුවට. පුරවන්න අපිට join වෙන්න. පොඩි like එකක් දෙන්න. ඕන නම් comment එකක් දාන්න. එහෙනම් අපි next video එකට හම්බ වෙමු. See you. Ciao.